හතර දෙනෙක් හරි හය දෙනෙක් හරි තමයි කසාදේ පදනවත් දැන් ඉන්න බිරිඳ නිවන් දකින්නකම් හම්බයන් කියලා. ඈතින්ද උපදින්න ඕනේ. බොහොම ලං වෙලා උපදින්න ඕනේ. ඇයි මේකේ බුරබුරා නැගෙන්නේ කෝපය? කසාදේ තෘප්තිමත් කියලා කියපු හතර දෙනා මං ගෙන්න ගත්තා. තෘප්තිමත් වෙන්න හේතුවක් තියෙනවා මම ඒක දැනගන්න කට්ටියට කියන්නේ. බලනකොට බැඳලා මාස 4ක් නෑ තාම. බැඳපු ළඟවයි. ඒක ඉතින් කොහොමද හොඳයි? අතෘප්තිමත් පිරිසෙන් කීප දෙනෙක් ගෙන්න ගත්තා. අව ඇත්තටම එපා වුණේ. කිව්වා හාමුදුරුවනේ බැඳලා පළවෙනි කුණුහරුපේ කියපු දවසේ පාවුණා කිව්වා. මතක තියාගන්න. දරුවෝ බඩේ ඉන්නකොට තාත්තලා කුණුහරුපෙන් බයිනවා ගෙවල් වලනේ. පිරිමින්ගේ තියෙන පෞරුෂය තියෙන හයිබ්‍රිඩ් ගතිය වෙන මොකක්ද? අපූර්වට දරුවෝ ඉස්සරහ කුණුහරුපෙන් බයිනවා. Again, tiba ya. Tiba. Ini apa lagi? බුදුවරු දේශනා කරන්නේ වචනේ අර වාචාය සංවරෝ සාදු මේ තරහට වෛරයට බලපාන පින්නතුනේ වචනේ හෙට ඉඳන් පුරුදු වෙන්න කිසි කෙනෙකුගේ හිතක්වත් රිදෙන්න කතා කරන්න එපා.